අපි දැන් ඉන්නේ ගාල්ල ටවුන් එකේ. අපි උදේ 5ට වගේ අද නැගිට්ටා කායිකින් එක යන්න. අපි දැන් කායිකින් එක ඉවර වෙලා. කොහොමත් අපි ඉවර වෙද්දි කීයට වගේ ඇද්ද? කායිකින් එක ඉවර වෙද්දි කීයට වගේ ඇද්ද? 11ට වගේ. ඕනේ. 11ට 11 වගේ වුණා. ඊට පස්සේ අපි මේ කන්න ආවා මෙහෙට. දැන් ඉන්නේ ටවුන් එකේ. අපි දැන් කාලා යනවා මේ සයිඩ් එකේ තියෙන බීච් ටික බලන්න. රූමස් වල උණ වටුන ඒක බලන්න යන්න තමයි ඉන්නේ. ඔක්කොම කලින් කාලා ඉන්නවනේ හින්දා අපි කන්න ආවා. අපි දැන් කෑම ඕඩර් කරලා එනකන් ඉතින් වාඩි වෙලා ඉන්නවා. අපි ඕඩර් කරේ රයිස් එකයි පැස්ටා එකයි. රයිස් එක නම් මෙලෝ රහක් නෑ ගත්ත නිසා කෑවා. ඉතින් ඒකත් කාලා අපි හැමෝම ආව රූමස් වල බීච් එකට. කෙලින් දන්නේ. කොමින්ද? ගල ගල මම මේ ඩවුන් සවුත් වල බීච් එකකට ගියපු පළවෙනි වතාව. මම මීට කලින් ඩවුන් සවුත් ගිහින් නෑ. ඉතින් මම සාමාන්‍යයෙන් දැකලා තියෙන කොළඹ ඊට පස්සේ නිගම්බෝ වල තියෙන බීච් විතරයි. ඒකට වඩා මේ බීච් මාරම ලස්සනයි. රූමස් වල බීච් එක අර කැලෙත් එක්ක තියෙන හින්දා ගොඩාක් ලස්සනයි. හැබැයි අපි ගියපු දවසේ ගොඩාක් ෆොරිනර්ස්ලා ඇවිත් හිටියා. එතන ගොඩාක් සෙනඟ හිටියා. මෙතනදී නම් මට ඒගොල්ලෝ ලයිෆ් එක එන්ජොයි කරන විදිහ දැකලා ලංකාවේ මිනිස්සු ඇත්තටම පව් කියලා හිතුණා. මොකද මම දැක්කා ඇත්තටම පොඩි ළමයි මාසයක් දෙකක් වගේ වයසේ තියෙන ළමයිමුත් එක්කන් ඇවිත් ඒගොල්ලෝ බීච් එකේ හරිම නිදහසේ ඉන්නවා. දැන් ඇත්තටම අපේ ලංකාවේ ළමයිව එහෙම දාලා තිබ්බොත් එහෙම ඒක එහෙම කරනවා අඩුයිනේ. ඉතින් එයාලා එහෙම නෑ. එයාලා හරිම නිදහසේ ජීවත් වෙනවා. ඇත්තටම එයාලා ලයිෆ් එක එන්ජොයි කරන විදිහ බලන් ඉන්නත් ආසයි. ඊට පස්සේ අපි ආවේ තල්පේ බීච් එකට. තල්පේ කිව්වට අපි මුලින්ම ආවේ තල්පෙට පොඩ්ඩක් එහායින් තියෙන බීච් එකකට. මම හරියටම ඒ තැන කියන්නම්. ඔයාලා ගාල්ලේ ඉඳලා මාතර පැත්තට එනකොට තල්පේ බීච් එකේ පාකින් ඒරියා තුනම පහු කරගෙන මීටර 100ක් වගේ ඉස්සරහට එද්දී තාප්පෙකුත් එක්ක පොඩි අඩිපාරක් තියෙනවා. අන්න ඒ පාරෙන් ආවම මෙන්න මේ බීච් එකට එන්න පුළුවන්. මෙතන වැඩි සෙනගෙන්නේ නැහැ. හරිම නිදහසේ ඉන්න තැන. මෙතනට කැස්බෑවොත් එනවා. කැස්බෑව බලන්නත් පුළුවන් මෙතනට ආවොත්. ඊට පස්සේ අපි එතනින් ජූස් එකකුත් බීලා කැස්බෑවොත් බලලා නිදහසේ චුට්ටක් වෙලා ඉඳලා හවස් වෙනවත් එක්කම අපි ගියා
තල්පේ බීච් එකට. අර රොටි කඩේ රොටියක් කනවා. යනවද? මේ වලවල් වලට බහලා තමයි යන්න වෙන්නේ. එහෙම යන්න. මේ වලවල් වලට බහලා යන්න. වලවලට බහින්න ඕනේ එන්නේ. ෆොරෙස්ට් එකේ නඩේ තියෙන. ආයේ වලවලට තවුලන්නේ යන්නේ. මෙතනදී අපි කතා කරන දේවල් වැඩියමම මොකුත් අයින් කරන්නේ නැහැ. මොකද කවදා හරි දවසක ආයෙත් මේවා මට බලද්දි ලස්සන මතක සටහන් තියෙන්න ඕනේ හින්දා. මෙතනින් ඔයාලා නානවා නම් චේන්ජ් කරගන්න, ඊට පස්සේ නාලා ඉවර වෙලා ආයෙත් හොඳ වතුරෙන් නාන්නත් මෙතන ෆැසිලිටිස් තියෙනවා. හැබැයි ආපහු හොඳ වතුරෙන් නාන්න ඔයාලගෙන් රුපියල් 100ක් වගේ පොඩි ගාණක් ඒගොල්ලෝ ගන්නවා. ඕක අල්ලගෙන බහින්න. එහෙනම් ඉතින් මොකද ඔය මේව ගන්න කියන්නේ? බය තමයි. දැන් නම් බය නෑ. වා හරිනේ. දැන් මම මේ අතනින් ගන්න ත්‍රිඩික මම යන්න. ඉස්සරහට ටික ටික. මේ තල්පේ තියෙන ස්වභාවික නාන තටාක හින්දාම තල්පේ වෙරළ තීරයේ අද වෙද්දි ලොකු සංචාරක ආකර්ෂණයක් දිනාගෙන තියෙනවා. ඔයාලා දැකලා ඇති ඒකේ අර මේ ටූල්ස් වගේ හැදිලා තියෙනවා. අපි යන දවසේ නම් මේක අර හරියට දැක්කේ නෑ. හවස් වෙලත් හින්දා අනිත් එක ඒවා කාලෙන් කාලෙට සුද්ධ කරන්න ඕනේ. මේගොල්ලෝ කිව්වා ඒ වැලි පිරලා තියෙන ඒවා අයින් කරලා සුද්ධ කරත් තමයි ඒ අර කොටු තියෙන ටූල්ස් ටික හරියට පේන්නේ කියලා. මොන හේතුවකටද මන් දන්නේ මුහුද දැක්කම මට පුදුම බයක් දැනෙන්නේ. හැබැයි ඉතින් ෆොටෝ එකක් හරි වීඩියෝ එකක් හරි ගන්න ඕනේ හින්දා බය වුණත් වතුරට බහලා පොඩ්ඩක් වෙලා හිටියා. ඊට පස්සේ වීඩියෝ කරන එක පැත්තකින් තියලා කොච්චර බය වුණත් අන්තිමට තල්පෙන් නාලා තමයි උඩට ආවේ. ඉස්සර කාලේ මිනිස්සු පොල්ලෙලි පල් කරන්න හදාගත්ත වලවල් පස්සේ කාලෙකදී මේ විදිහට නැචරල් පූල්ස් වෙලා තියෙනවා කියලා තමයි කියන්නේ. ඔයාලා දන්නවද මේ කොහෙද කියලා? මේ ඇවිල්ලා ගාලු කොටුව. ඉතින් අපි තල්පෙන් නාලා එද්දි කොහොමත් ටිකක් රෑ වුණා. එතනින් එද්දිම 7ට විතර ඇති. ඉතින් ඊට පස්සේ අපිට දවල් වරුවේ ගාලු කොටුවට යන්න යනකොට එතන සෑහෙන්න ලොකු සෙනඟ හිටියා. ඉතින් ඒක හින්දා අපි ඒ වෙලාවේ ගියේ නෑ. මොකද මං ඇත්තටම ඔය වැඩි සෙනඟ ඉන තැන් වලට යන්න කැමති නෑ. ඊට පස්සේ අපි රෑ වෙලා තමයි ගාලු කොටුවේ ඇවිද්දේ. රෑටත් අමුතු ලස්සනක් තියෙනවා. කවුරුත් නෑ. ඒත් එක්කම ලයිට්ස් එහෙම දාලා මාරේ ලස්සනට තිබ්බා. හැබැයි ඉතින් අර ෆොටෝස් ගන්න එහෙම රෑට එච්චර ලස්සනක් නෑ. පේන්නේ නෑනේ. කොහොම හරි ඉතින් රෑ හරි ගාලු කොටුවත් බලන්න ගියා. මෙන්න මේ shops මැදින් තියෙන පාර දිගෙත් අපි ඇවිදගෙන ගියා. හැබැයි ගාලු කොටුව කියලා ගොඩාක් අය ෆොටෝස් දාන තැනක් තියෙනවා
ඔයාලට ඒක මතක් වෙනවද දන්නේ මම මෙහෙම කියද්දි. අන්න ඒ තැන මට හොයාගන්න බැරි වුණා. ගොඩාක් රැවැල තිබ්බ හින්දාද දන්නේ නැහැ. වෙලාවට හාෆ් එකක් ගත්තා. නේ? ඊට පස්සේ අපි ගියා රැයට කන්න. ලොකු බඩගින්නක් තිබ්බෙත් නෑ. ඉතින් අපි හාෆ් කට් එකක් තමයි ගත්තේ. ඒක නම් ඇත්තටම රසට තිබ්බා. නම් මේක යාට බඩගින්න නෑ බෑ. මම කන්දේ මම කන්න. උල්ලගත්තට තුන් දෙනෙක් විතර කන්න පුළුවන්. රහයි කවුලකද? හෙට උදේ මෙතනින් මහාගම. ඔව්. නිදිමත යනවා. Kalau mereka usah jual. මේ පහුවෙනිදා උදේ. ඉතින් ඒ දවසේ අපි යාළුවෝ දෙන්නෙකුත් එක්ක ගියා කන්නెలిය බලන්න. ඒ බ්ලොග් එක මම කලින්ම YouTube එකට අප්ලෝඩ් කරා. ඉතින් ඕගොල්ලෝ ඒකත් බලන්න. එහෙනම් ගිහින් එන්නම්. තවත් ලස්සන බ්ලොග් එකකින් ඉක්මනටම හම්බ වෙමු. බයි.